මහත්තයෝ ටැක්ස් ගහන්නත් බොන්න ඕන මිනිස්සු. ටැක්ස් ගන්නත් බොන්න ඕන. කොහොමද බොන්නේ 4600යි. අවස්ථා ගණනාවකදීම අපි කතා කරලා තියෙන එකක් තමයි බීමත්ව රියපැදීම කියන එක. ඇත්තටම දැන් සතුටුදායකයි. ගොඩාක් වෙලාවට මේ බීමත්ව රියපැදවීම සම්බන්ධයෙන් මිනිස්සු මේ සමාජයේ දැනුවත් වෙලා තියෙනවා. මොකද අපි දන්නවා රුපියල් 25000ක දඩයක් ගහනවා අවම මාස 3කට රියදුරු බලපත්‍රය අත්හිටවනවා. ඉතින් මේ වෙන අපහසුතාවයෙන් නිසාවෙන් මිනිස්සු දන්නවා බීලා වාහනේ ලෝපුවාම තමන්ගේ රැකියාව පවා අහිමි වෙන්න පුළුවන්. මොකද රියදුරු බලපත්‍රය රැකියාවට බලපාන අවස්ථාවන් වලදී. ඉතින් පොලිසිය නිලධාරී මහත්වරුන්ටත් සූචි කරන්න ඕනි බීලා රථ වාහන පදින අයව අත්අඩංගුවට ගැනීම සහ ඒ අධිකරණ ඉදිරිපත් කිරීම සම්බන්ධව. දැන් අපි ඇත්තටම සමාජයේ කතා වෙනකොට විශේෂයෙන් සේවාදායකයොත් එක්ක මිතුරොත් එක්ක කතා වෙනකොට ඔවුන් විකල්ප ක්‍රම භාවිතා කරනවා. I think සංස්කෘතික සමාජයන් තුළ මත්පැන් භාවිතා කරන එක මත් ද්‍රව්‍ය නෙමෙයි මත්පැන් භාවිතා කරන එක ඉතින් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට චූටි පාටි එකකට යන්න තියෙනවා නම් උත්සවයකට යන්න තියෙනවා නම් යාළුවොත් එක්ක සෝදාහමකට යන්න තියෙනවා නම් ඔබට පුළුවන් විකල්ප ක්‍රම භාවිතා කරන්න. දැන් ඇත්තටම මෘදුකාංග තියෙනවා අපිට කුලී රථයක් ගෙන්න ගන්න පුළුවන් විකල්ප ක්‍රම භාවිතා කරන්න. මොකද බීමත්ව රියපදවලා රියානතුරක් සිද්ධ කරාට පස්සේ අපි දැකලා තියෙනවා අධිකරණයේ විසින් මේ පිළිබඳව බැරෑරුම්ම සලකා බලනවා. සාමාන්‍යයෙන් රියානතුරක් අපි අපරාධයක් විදිහට සලකන්නේ නැහැ. ඒක ඇක්සිඩන්ට් එකක්. ඒක අහම්බෙන් වෙන්න පුළුවන් දෙයක්. නමුත් බීමත්ව රියපදවලා යම් කිසි කෙනෙකුගේ ජීවිතයට හානියක් සිද්ධ වුණොත්, දේපලකට හානියක් සිද්ධ වුණොත්, ගරු විනිසුරුතුමන්ලා මේ පිළිබඳව දැඩිව කටයුතු කරන්න පෙළඹිලා තියෙනවා. මේක ඉතාම හොඳ තත්ත්වයක්. මොකද අපි දන්නවා බීමත්ව රියපැදවීම හරහා සාමාන්‍ය අවස්ථාවකට වඩා අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි දැන මේ කටයුතු කරනවා නම් මේක ඇත්තටම අපරාධයක්. ඇත්තටම හොඳයි මේ සමාජ ප්‍රවණතාවය. අද වෙද්දි ගොඩාක් මිනිස්සු දැනුවත් වෙලා තියෙනවා මේ බීමත්ව රියපැදවීම සම්බන්ධයෙන්. ප්‍රශ්න දාගන්න එපා. සංස්කෘතික ජීවිතය ගත කරන්න, ජීවිතේ විඳින්න කාටවත් කරදරයක් නොවන ආකාරයට.